හොඳයි. අද අපි ඊළඟට අපි යන්න සූදානම් වෙනවා පුතේ 42 පේපරේ දෙවෙනි කොටස. පළවෙනි කොටසේ අපි ප්‍රශ්න 10ක් සාකච්ඡා කරා. 11 වෙනි ප්‍රශ්නේ දැන් මෙතන බලා ගන්න. ඔයගලන්ට ඉස්සෙල්ලා කොටසේදී අපිට මෙතනින් අපි පළවෙනි එක දාගෙන තිබ්බේ. හැබැයි පුතේ ඒ වගේ මට මේ මෙතන හිතුණා අනිත් පැත්තට ගියා නම් හරි කියලා. මොකද අරකට උත්තරයක් ආවේ නැහැ. ඔයගලන් දැක්කනේ ඒක. එතකොට මේක එක ගත්තොත් පුතේ මේකේ මෙන්න මේ කට් එකට බලන්න මෙච්චර එක්කෙනා කවුද කියලා. එයාට මෙච්චර මෙයා. එතකොට මෙයා 2 වෙනවා, මෙයා 3 වෙනවා, මෙයා 4 වෙනවා. 4 3 1 2 කියලා උත්තරයක් තියනවද? 4 3 1 2 තියෙන උත්තරේ අංක 1. හරිනේ? පුතේ ඊට පස්සේ 12 වෙනි ගානේ ඔයගලන්ට සංශෝධනයක් දීලා තිබ්බා. වැරදි නිවැරදි කිරීමක් කරගන්න කියලා ඔයගලන්ට දැනුවත් කරා ටීචර්ලා දෙන දැනුවත් කරා නේද මම පුතා. ඔව් ඒකේ පළවෙනි උත්තරේ 2 3 2 4 3 විදියටත් 2 4 3 විදියටත් 1 4 5 විදියටත් හදාගන්න කියලා කිව්වා. එතකොට මෙයා අපෙන් අහනවා නිවැරදිව බිත්තරයක් සෑදීමට ගැලපෙ යුතු කැබලි 3 බලන්න හොඳට අපි මේකට ගත්තොත් මෙන්න මෙයා මෙතනට සම්බන්ධ කරොත් පුතේ මෙයා ගන්න ඔහොම කොටස් මෙන්න මෙහෙම එනවා මේ එක කෑල්ල මෙතන දැම්මා. ඕකට මේ 4 කෑල්ල දැම්මොත් මම හිතනවා මේ බිත්තරේ නිර්මාණය කරගන්න පුළුවන් මේ විදිහට. එතකොට 1යි 4යි 2යි තමයි උත්තරේ එන්න ඕනේ. 1 4 2 උත්තරේ අංක 2. උදේ 6ට ආරම්භ වූ අවදි වූ අයෙෂ්ට දවසේ වැඩ කටයුතු සැලසුම් කළ වේලාවන් කිහිපයක් පහත ඔරලෝසු මුහුණත් වල දැක්වේ. බාන්නේකේ මෙයා පස්වරු පෙර උදේ හවස සර්ට දෙන්න අමතක වෙලා මෙයා පස්වරු මෙයා පෙරවරු මෙයා පස්වරු දාගන්න කියලා කිව්වා. එතකොට පුතාලා මේක අපින් අහන්නේ පිළිවෙලනේ නේද? එතකොට අනිවාර්යෙන් උදේ 7යි 5 තමයි අංක 1ට එන්නේ. මේකේ 7යි 5 තියෙන උදේ 7යි 5 එක අංක 1. ඊට පස්සේ උදේ පස්වරු මෙතන තියෙන්නේ 12යි 15. 12යි කාල අංක 2. මොකද දවල් 12 පහුවිච්ච ගමන් පස්වරු වෙනවා. අංක 2 3 වෙන්න ඕනි 1:30. ඊට පස්සේ 10යි 45 4. හරි. එහෙමනම් පුතේ අපිට පිළිතුර විදියට ගන්න වෙන්නේ B A D C උත්තරේ 1. right. ලසන්ත ප්‍රියන්ත දසන්ත හා දුමින්ද ගස් ලැබු වලට කැමති. රුවින්ද දසන්ත දුමින්ද හා ලසන්ත අඹ වලට කැමති. සුමින්ද ලසන්ත ප්‍රියන්ත රුවින්ද කෙසල් වලට කැමති. සියලු දෙයටම කැමති තැනැත්තා. බලන්න පුතේ ප්‍රියන්ත මේ ගොඩේ ඉන්නවා ගස් ලැබු වලට කැමති. ප්‍රියන්ත මේ ගොඩේ නෑ. ඒ කියන්නේ අඹ වලට කැමති නෑ. ලසන්ත පුතේ මේ ගොඩේ ඉන්නවා. ලසන්ත මේ ගොඩෙත් ඉන්නවා. ලසන්ත මේ ගොඩෙත් ඉන්නවා. එනත් තුරටම කැමති කෙනා ලසන්ත විය යුතුයි. උදේ 6ට පෙති දෙකක්ද සවස 6ට පෙති දෙකක්ද වශයෙන් ගැනීමට රෝගියෙකුට බෙහෙත් පෙති 28ක් දී තිබුණි. රෝගියා මේවා මාර්තු 2 වන ඉරිදා සවස 6ට පටන් ගන්නේ නම් බෙහෙත් අවසන් වන දිනය හා වේලාව උදේ උදේ 6ට පෙති දෙකක්ද සවස 6ට පෙති දෙකක්ද වශයෙන් ගැනීමට රෝගියෙකුට බෙහෙත් පෙති 28ක් දී තිබුණි. මේවා මාර්තු 2 වන ඉරිදා හවස 6ට පටන් ගන්නේ නම් මේ බෙහෙත් අවසන් වන දිනය හා වේලාව. පුතේ උදේට 2යි හවසට 2යි බොනවා නම් මෙයාට බොන්න වෙන්නේ වාර 14යි.
හරිද? එතකොට දවසට පෙති 4 ගාන යනවානේ. නේද? එතකොට මාර්තු 2 හවස 6 එතකොට පුතේ දවසට පෙති වර 2 ගාන ගත්තොත් 3 හවසට 2යි 4 හවසට 4යි 5 6 7 වෙනිදා 8 වෙනිදා 9 වෙනිදා උදේ 6 වෙනකොට මේ ටික ඔක්කොම ඉවර වෙනවා. තරාදිය සමබර නම් පිටිවල බර සමාන වන්නේ. පුතේ මේ තියෙන පිටි ටික එතන පුතේ මේ පැත්ත තියෙනවා කිලෝ 2යි 200යි 50යි. එහා පැත්ත තියෙනවා කිලෝ 5යි ග්‍රෑම් 500ක්. ඔකෙන් කිලෝ 2යි 250ක් අඩු කරන්න. අඩු කරාම පුතාලට එනවා 0යි 10න් 5යි 4න් 2යි මෙතන පුතේ 3යි. එතන කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 250යි. මෙතන රටාව දිහා ඉතාම හොඳින් බැලුවොත් පුතාලට පේනවා මෙතන ඉඳන් මෙතනට තියෙන පුතේ 1යි ඊළඟට 2ක් ආවම 4යි 4යි 3යි 7යි 7යි 4යි 11යි 11යි 5යි 16යි 16යි 6යි 22යි 22යි 7යි 29යි ඒ වලට එන්න ඕනේ 29. මෙතන එන්නේ 1 3 5 ඔත්තේ සංඛ්‍යා ටික 1 3 5 7 9 11 13 15 17 19 21 23 25 27 29 31 B වලට එන්නේ 31. ගුණදාස තදබල ලෙස රෝගාතුර විය. ලෙඩට දුකට වියදම් කිරීමට සිදු වූ බැවින් ඔවුන්ගේ පවුල ඉතා දුක්ඛිත තත්ත්වයට පත්විය. මේ අතර දිගු කාලයක් රැකියාවට නොයාම වරදට ගුණසිරිට රැකියාවද අහිමි විය. මොකද්ද පුතේ කියන්නේ? ඇත්තටම කරදරයක් වෙලා තියෙන වෙලාව තවත් කරදරයක් වීම, කරදරෙන් කරදරයට පත්වීම අපි කියනවා කබලෙන් ලිපට වැටුණාසේ කියලා. එතකොට අපිට ගන්න වෙන්නේ උත්තරේ දෙක නේද පුතේ? හරි. ඉස්සරහට යන් 20 වෙනි ගාන. මෙවර වී අස්සන්න ඉතා සරුසාවර වීම නිසා ගොවියෝ මහත් සතුටට පත් වූහ. මේ අවස්ථාවට ගැලපෙන කියමන තෝරන්න කියලා කියනවා. ඔව් ඉහේ මලක් පිපුණා වාගේ කියලා කියනවා පුතේ මේ ගානේදී. මෙම සටහනේ සංඛ්‍යා පෙරගස්වා ඇත්තේ කිසියම් රටාවකට අනුවය. ඒ අනුව A හා B සඳහා ගැලපෙන සංඛ්‍යා යුගල පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. ඔව්. මෙතන පුතේ මොකද්ද මේ සංඛ්‍යා පෙරගස්වලා තියෙන පිළිවෙල? ඔව්. හොඳයි. දැන් මේ රටාව දිහා දැක්කම ඕගලන් ටිකක් මොකද්ද වෙන්නේ නැති බලමු මොකද ප්‍රශ්න කියලා පුතේ මෙතන කරන්නේ 6යි 2යි එකතු කරන්න. කීයද 8යිනේ. 8 බෙදන්න 2කින්. 8 2කින් බෙදුවම 4යි. 4 4ෙන්ම ගුණ කරන්න. 4 වරක් 4 16. ඊළඟත් එහෙමයි 6යි 3යි එකතු කරාම එන්නේ ඒත් 8යි. සමහරව 8 වරක් 2 16 කියලා තරම් ඇති. ඒක පුතේ 8 වට මැච් වෙන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. 4යි එකෙත් 4 වරක් 4 16 එනවා. ඊළඟේ තියෙන 9යි 1යිනේ. ඒතර 9යි 1යි එකතු කරාම 10යි. 10 දෙකෙන් බෙදන්න. 10 දෙකෙන් බෙදුවාම 5යි. 5 වරක් 5 25යි. 25යි. ඊළඟට එන්නේ 7යි 5යි එකතු කරාම 12යි. 12 බෙදුවා දෙකෙන් 6යි. 6 වරක් 6 36යි. උත්තරේ 25යි 36යි. මිදුලක ගෙම්බෙක් සිටි
ඌට මීටර් 3ක් ඈතින් මැස්සෙකු සිටින බව ඌ දුටුවේය. ගෙම්බා මීටරයක් දුර යාමට 3 වරක් පැනිය යුතුය. ගෙම්බා මීටර් 1ක් දුර යන විට මැස්සා සෙන්ටිමීටර් 50ක් ගෙම්බාගෙන් ඈතට යයි. මේ කියන විදිහට ගෙම්බා මීටරයක් යනකොට මැස්සා සෙන්ටිමීටර් 50ක් යනවා. දැන් මැස්සා මීටරයක් 3ක් ඉස්සරහින් ඉන්නේ. හරි. ගෙම්බා මැස්සා අල්ලා ගැනීමට කී වාරයක් ඉදිරියට පැනිය යුතුද කියලා අහනවා. එතන පුතේ වෙන්නේ මෙයා තව මීටර් 3ක් ඉස්සරහට යනකොට මෙයා මැස්සා මීටර් 3ක් ඉස්සරහට යනකොට ගෙම්බා පුතේ ගෙලින්ම මීටර් 6ක් එන්න ඕනේ. මොකද එයා වගේ දෙගුණයක් තමයි ගෙම්බාගේ වේගය. හරිද? ඒතර ඒ කියන්නේ 6 වෙනි මීටරයේදී මේ දෙන්න හමු වෙන්න ඕනේ. එහෙනම් 6ක් යන්න නම් මෙයා පැනිය යුතුයි 18 වාරයක්. මැස්සා ගෙම්බා හමු වන විට ගෙම්බා හා මැස්සා ගමන් කර තිබූ මුළු දුර කොච්චරද කියලා අහනවා. මැස්සා ගෙම්බාට හසු වන විට ගෙම්බා හා මැස්සා ගමන් කර තිබූ එතකොට පුතේ දෙදෙනාම ගමන් කළ යුතු දුර වෙන්නේ මැස්සා ගමන් කරනවා පුතේ 3 ඉඳන් 6 දක්වා මීටර් 3ක්. ගෙම්බා ගමන් කරන්න ඕනේ පිළිවෙලින් මීටර් 6ක්. ඒතර උත්තරය වෙන්නේ මීටර් 9. එතන නම් පිළිතුර 9 දීලා නැහැ නේද? right. මම බැලුවේ මොකක්ද උනේ එතන කියලා. රයිට්. අපි යන් ඊළඟ ප්‍රශ්නයට. අක්කාගේ 10 වෙනි උපන්දිනය සැමරුවේ මීට අවුරුදු 4කට පෙරය. තව අවුරුදු 4කින් අක්කාගේ වයස මල්ලීගේ වයස මෙන් දෙගුණයක් වේ. දැන් මල්ලීගේ වයස කීයද කියලා අහනවා. අක්කාගේ 10 වෙනි උපන්දිනය සමරනකොට අක්කට 10ක් වෙනකොට වෙන විට සමරුවේ මීට අවුරුදු 4කට පෙර. එහෙනම් දැන් අක්කාගේ වයස පුතේ 14යි. තව අවුරුදු 4කින් අක්කාගේ වයස මල්ලීගේ වයස මෙන් දෙගුණයක් වේ. තව අවුරුදු 4ක් ගියතන වෙන්නේ අක්කට 18යි. එතන පුතේ මල්ලික දෙගුණයක් වෙනවා කියන්නේ එතන මල්ලිට එක දෙකෙන් බෙදන්න මල්ලිට 9යි. එහෙනම් 9 මොකද කරන්නේ? තව ඒ ගිය අවුරුදු 4 අඩු කරන්න. එහෙනම් මල්ලිගේ දැන් වයස වෙන්න ඕනේ අවුරුදු 5යි. මට ඉඩ තියෙන පරිදි මම එක දිගට සුළු කිරීම ටික කරා. ඔයගලන්ට ඔක වෙන වෙනම පැහැදිලිව ලියා ගන්න පුළුවන් නම් වඩා හොඳයි. හොඳේ. තුසිත මහතා පොඩිමැණිකේ දුම්රියෙන් දිනපතා ගමන් කරන්නෙකි. ඔහු දිනක් මරදානට ළඟා වූයේ පස්වරු 4:45ටය. එදින දුම්රිය පැය 1 මිනිත්තු 40ක් ප්‍රමාද වී ඇති බව ඔහු පැවසීය. වෙනදා මේ දුම්රිය එහි ළඟාවන වේලාව කීයද? පුතේ එයා 4:35ට බැහැලා කියනවා අද දුම්රිය පැය 1 මිනිත්තු 40 ප්‍රමාදයි. එහෙනම් ඊට කලින් මේ දුම්රිය එන්න එපැයි. 35න් 40ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් පැයක් ඉල්ලගත්තා 60යි. එයා 35ට එකතු කරාම 95යි. ඒකෙන් මොකද කරන්නේ? 40ක් අඩු කරන්න 5යි 5යි. මෙතන 3යි 3න් එකක් ගියාම 2යි. උත්තරේ හවස 2:55ට තමයි මේ කෝච්චිය එන්න ඕන. හිතෝෂී විසින් එක සමාන ගණකය යොදාගෙන කරන ලද නිර්මාණයක් මෙහි දැක්වේ. ඊට අඩංගු වී ඇති ගණක ගණන කීයද කියලා අහනවා. හරි පුතේ මෙතන බලන්න ගන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා. පුතාලට ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට. පළවෙනි තට්ටුවේ තියෙන 1යි 2යි. 1 ගුණ කරා 2ෙන් කැට 2යි.
දෙවෙනි තට්ටුවේ නෑ. තුන්වෙනි තට්ටුවේ තියෙනවා පුතේ 1 2 3 4. ටොකු වයින්න පුළුවන් ඒවා 4යි. 3 වරක් 4 12යි. හතරවෙනි තට්ටුවේ 1 2 3. 4 3 12යි. එනම් පුතේ ওই ටික ඔක්කොම එකතු කරන්න මෙතන තියෙනවා ඝනක කැට 26ක්. පැහැදිලි? ඔන්න ඔය ක්‍රමේ තමයි ලේසිම ක්‍රමේ. කවදාවත් වරදින්නේ නැහැ පුතේ ඔය ක්‍රමයට ගත්තොත්. චමීෂා මෙම පොතෙන් පිටු 20ක් කියවා ඇත. ඇයට මේ පොතෙන් කියවූ කොටස මෙන් 3 ගුණයක් කියවීමට ඉතිරි වී ඇත. පොතේ ඇති මුළු පිටු ගණන කීයද? දැන් 20ක් කියවලා තියෙනවලු. ඒ වගේ 3 ගුණයක් තියෙනවලු තව කියවන්න. ඒතර 60යි. කියවපු 20යි කීයද? මෙතන පුතේ මෙයා 20ක් කියවලු. ඒ වගේ 3 ගුණයක් තව තියෙනවා කියන්නේ 60යි. 60ට එයා කියවපු 20ත් එකතු කරන්න. එනම් පුතේ මුළු පුත වෙන්න ඕනේ පිටු 80ක්. මුල් සෙන්ටිමීටර් 23 කැඩී ගිය මිනුම් පටියක කැඩී ගිය පැත්තේ මුල ඇණයකින් මේ ලී කඳ වටා මිනුම් පටියේ සිරස්ව ඔතන විට සෙන්ටිමීටර් 88ක් හරියටම ඇණය මතට ආවේය. මේ ලී කුට්ටියේ වටේ දිග කීයද කියලා අහනවා පුතේ. ඒතර කරන්නේ 98න් අවසානයෙන් ආරම්භය අඩු කරන්න. ඉතින් සාමාන්‍ය දෙයක් ඒක. 8න් 3 5යි 7යි. සෙන්ටිමීටර් 75යි. A හා B රූපයේ සංඛ්‍යා යොදා ඇත්තේ එක්තරා රටාවකටය. ඒ රටාව අනුව ස්තනට රටාවන තේරුම්ගෙන රූපයේ ස්තනට ගැලපෙන රූපය තෝරන්න කියලා කියනවා. රයිට්. පුතේ මෙතන බලන්න මොකක්ද එන්න ඕනේ කියලා ඉතාම හොඳින් නිරීක්ෂණය කරන්න බලන්න. 4යි 4යි 12යි 18යි. 6යි 6යි 18යි 27යි. එහෙනම් 8යි 8යි 24යි කීය දෙන්නේ කියලා අහනවා. ඔව් මෙතන අපිට මෙහෙම ගන්න පුළුවන් 4යි 4යි 8යි 8 දෙකෙන් බෙදුවාම ආය 4යි 4 වරක් 3 12යි. 12 දෙකෙන් බෙදුවා 6යි 6 වරක් 3 12 දෙකෙන් බෙදුවාම 6යි 6යි 6 වරක් 3 18යි. මේකත් එකතු කරලා දෙකෙන් බෙදුවාම 6මයි 6 වරක් 3 18යි. 18 දෙකෙන් බෙදුවා 9යි 9 වරක් 3 18යි. එහෙනම් 24ත් එමය දෙකෙන් බෙදුවාම 12යි 12 වරක් 3 36යි. පහත දැක්වෙන සටහනේ එක් එක් අය සිටින නගර අතර ඇති දුර මීටර වලින් දැක්වෙයි. වනුක සිටින නගරයේ සිට කල්පනයේ සිටින නගරයට දුර මීටර් හා කිලෝමීටර් වලින් කවුද පුතේ දෙන්න? වනුකයි කල්පනී. වනුක නෙවෙයි චනුකයි. චනුකයි කල්පනී. මේ තියෙන 9700යි කිලෝමීටර් 9යි මීටර් 700යි. මුදලක් සමාන කොටස් 4කට බෙදා ඉන් එක් කොටසක් නැවත සමාන කොටස් 5කට බෙදූ විට එක කොටසක වටිනාකම රුපියල් 50ක් නම් මුල් මුදලෙන් භාගයක් කීයද? මුදලක් අපි දන්නේ නැහැ රවුමක් ඇඳගත්තා. සමාන කොටස් 4කට බෙදා ඉන් එක් කොටසක් නැවතත් සමාන කොටස් 5කට බෙදූ විට ඒන ගාන ආයෙ බෙදනවලු 5කට. කොටසක වටිනාකම 50යි. එහෙනම් පුතේ අපි ඔක අනිත් පැත්ත කරන්න. 50 වරක් 5 ගන්න 250යි.
250 ගුණ කරන්න ආය 4න් 1000යි. උත්තරේ 2 1000යි. නෑ. බෙදුව විට එක් කොටසක වටිනාකම 50ක් නම් මුළු මුදලෙන් භාගය කීයද? එක්කනේ සර්ුත් වුණා. මුළු මුදල 1000යි භාගය 500යි. මං කපපු වලවල් වල මම්ම වැටෙනවා කියන්නේ ඉතින් ඕගලන් කොහොම වැටෙන්න ඕනේද නේද පුතේ? ප්‍රමාණයෙන් සමාන භාජන 8ක් ABC නම් කාණ්ඩ 3කට බෙදා විවිධ ප්‍රමාණ වලින් ජලය පුරවා ඇති සමාන භාජන පුරවා ඇති සමාන භාජන ප්‍රමාණයක් ඇත්තේ. ප්‍රමාණයෙන් සමාන භාජන 8ක් තියෙනවා. ABC නම් කාණ්ඩ 3කට බෙදා විවිධ ප්‍රමාණ වලින් ජලය පුරවලා තියෙනවලු. මේකේ සමාන ප්‍රමාණයෙන් ජලය පුරවලා ඇත්තේ. රයිට්. පුතේ මෙතන භාගයයි තියෙන මෙතනත් භාගයයි මේකට දැම්මනම් මේක ෆුල් එකක් වෙනවා මේකත් ෆුල් එකයි ෆුල් ඒවා දෙකයි. එහෙනම් උත්තරේ A හා B තමයි එතන සමාන විය යුත්තේ. අද අගෝස්තු 20 වෙනිදා සඳුදාය තව දින 60කින් ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වේ නම් ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වෙන දිනය හා දවස. පුතේ අගෝස්තු 20 සඳුදාලු තව දින 60කින් පැවැත්වෙනවලු. එහෙනම් මම ලේසි ක්‍රමයක් ගන්නවා 20ට එකතු කරනවා 60. 80යි. ඕකෙන් අඩු කරන්න අගෝස්තු මාසයේ අගෝස්තු වල දින 31. 31ක් අඩු කරාම පුතේ මෙතන 10න් එකක් 9යි 7න් 3ක් 4යි දින 49. අගෝස්තු වල පස්සේ තියෙන්නේ සැප්තැම්බර් වල තියෙන දින 30යි ඒකත් අඩු කරන්න. 9යි 1යි 19යි. හරි 19යි. එතකොට පුතේ 19 හරි 19 ඕකේ. 19 බදාදට බ්‍රහස්පතින්දට කියලා හොයාගන්න. තව දින 60ක් නේ තියෙන්නේ. එහෙනම් මම 60 බෙදනවා 7ෙන්. 60ට 7 ඒවා 9 8යි 56යි ඉතිරි 4යි. එක සඳුදා 2 3 4 අඟහරුවාද බදාද බ්‍රහස්පතින්දා 4යි නිතරුනේ 4 එන්නේ බ්‍රහස්පතින්දා. එහෙනම් උත්තරේ ඔක්තෝබර් 19 බ්‍රහස්පතින්දා තමයි පිළිතුර වෙන්න ඕනේ. හැමෝටම පැහැදිලි ඇති. සොළු කිරීම ලියා ගන්න. පහත රූපයේ දැක්වෙන අටපට්ටමකී මෙය සෑදීමට අවශ්‍ය කූරු ගණන කීයද කියලා අහනවා. පුතේ අටපට්ටම් කූඩුවක් හදන්න මෙන්න මේ වගේ සමචතුරස්‍ර කොටු 6ක් ඕනේ. සමචතුරස්‍ර කොටුවකට අවශ්‍ය වෙන්නේ පුතේ කූරු 4යි 4 වරක් 6 24යි. රයිට් වටේට සමචතුරස්‍ර 4යි උඩින් එකයි යටින් එකයි තමයි පුතේ මේ ගැට ගහන්න මේ අටපට්ටම් කූඩුවක් නිර්මාණය කරගන්න නම්. පහත පෙනෙන ගණකයේ සෑම මූණතක්ම සමාන සමචතුරස්‍ර 4කින් සමන්විතය. සෑම මූණතකම කොටස් දෙකක් පාට කර ඇත. විශාල ගණකයේ පාට කර ඇති කුඩා සමචතුරස්‍ර ගණන කීයද කියලා අහනවා. පොතේ මේ එක පැත්තකට දෙක ගානේ මූණක් තියෙනවනේ 6ක්. මූණත් 6ටම දෙක ගානේ දෙවරක් 6 12යි. මෙහි දැක්වෙන්නේ කාර් රථයක රෝදයකින් සෙන්ටිමීටර් 50ක් සමාන දුරින් ඇන දමා ඇති මාර්ගයක ගමන් කරන ආකාරයක් රූපයේ පෙන්වා ඇත. එම රෝදයේ වටේ දිග මීටර් 1.5කි. මේ රෝදයේ තුන්වෙනියට ඇති ඇනය ඇනීම නිසා පස්වෙනියට ඇති ඇනය දක්වා ගොස් කාර්යය නතර කිරීමට සිදුවිය. මෙන්න මේක තමයි ඇනෙන්නේ. මෙයා ඇනිලා මෙතන නවතිනවා. රෝදයේ හුලම් බසින කාලය තුල ගමන් කර දුර. පුතේ මෙතන ඉඳලා මෙතනට තියෙන දුර අහන්න මෙතන ඉඳන් හුලම් බහින්න පටන් ගන්නවා මේ ටිකේ තමයි ගමන් කරන්නේ. එතන මේක 50යි මේක 50යි 50යි 100යි සෙන්ටිමීටර් 100යි. ඇණය ඇනෙන මොහොත වන විට රෝදයේ වට කීයක් කරකැවී තිබේද? පුතේ මේකේ එක වටේ දිග මීටර් 1.5යි.
එතන මෙතන ඉඳලා මෙතනට එන්න 50යි 100යි 150යි. ඇනෙන මොහොතට එනකොට පුතේ එක වටයයි කරගෙන්නේ. වට එකයි. පැන්සල් 6යි පෑන් 6යි පැන්සල් 3කයි මිල වන්නේ. පුතේ පෑන් 6යි පැන්සල් 3යි. අන්න පොඩ්ඩක් කපටි වැඩක් කරන්න තියෙන්නේ. මේ බලන්න පෑන් 2යි පැන්සලයි තියෙනවානේ. මෙන්න මේ 4 වෙනි කොටුව 3 ගුණයක් කරන්න. පෑන් 2 3ෙන් ගුණ කරාම පෑන් 6ක් එනවා. පැන්සල් 1 3ෙන් ගුණ කරාම පැන්සල් 3ක් එනවා. එහෙනම් මිලත් මොකද කරන්නේ 3ෙන් ගුණ කරන්න 120ක් එනවා. බෝල 2යි ඇපල් 3යි පැන්සල් 2යි. බෝල 2යි ඇපල් 3යි පැන්සල් 2යි කියන්නේ එකත් කපටි වැඩ. මේ බලන්න පැන්සල් 2 මෙතන තියෙනවා. බෝල 2 මෙතන තියෙනවා. ඇපල් ගෙඩි 3 මෙතන තියෙනවා. එහෙනම් මොනවද කරන්නේ? 95යි 85යි 35යි කියන අගයන් ටික ඔක්කොම එකතු කරන්න. 15න් 5යි එකක් ඉතිරි 10යි 18යි 21යි. එකතුව රුපියල් 215. දැක්කද පොඩ්ඩක් කල්පනාකාරී වුණොත් වැඩේ ගොඩ දාගන්න හරි ලේසි. 100ට අඩු සංඛ්‍යාවකී 2න් බෙදූ විට එකක් ඉතුරු වේ, 3න් බෙදූ විට එකක් ඉතිරි වේ, 4න් බෙදූ විට එකක් ඉතුරු වේ, 5න් බෙදූ විට එකක් ඉතුරු වේ, 6න් බෙදූ විට එකක් ඉතුරු වේ. එහෙනම් එකක් ඉතුරු වේ කිව්වම පුතේ එක අයින් කරන්න. එහෙනම් 70යි 50යි 60යි. පුතේ ඔය 60 2න් බෙදුවොත් පුතේ 30යි. 60 2න් බෙදුවොත් 30යි. 60 3න් බෙදුවොත් 20යි. 64න් බෙදුවොත් 15යි. 65න් බෙදුවොත් 12යි. 66න් බෙදුවොත් 10යි. ඒතර 61 පුතේ ඔය සංඛ්‍යාව වලින් බෙදිලා එකක් ඉතුරු වෙන සංඛ්‍යාව වෙනවා. ඊළඟට 41 වෙනි ප්‍රශ්නයට එන්න 54 50004 මේ සංඛ්‍යා යොදාගෙන ලිවිය හැකි විශාල මහා කුඩා සංඛ්‍යාව අතර වෙනස කීයද? 8640. මතකද මේ මෑතකදී අපි කරපු විභාග ප්‍රශ්නවලත් මේ වගේම ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. ඒ කියන්නේ 2025 මේ ප්‍රශ්නේ මේ විදිහට මාව පුතේ 10න් 8ක් කියන්නේ 2යි 3න් 6ක් බෑ 13න් 6ක් 7යි මෙතන 5යි මෙතන පුතේ 4යි 4572යි. මෙම රූපයේ ඇති ත්‍රිකෝණ ගණන් කර රෝම ඉලක්කමෙන් ලියන්න. 1 2 3 4 5යිනේ. මේක ත්‍රිකෝණ ගණන් කරන ලේසි ක්‍රමයේ තමයි ඔය 4 5 ඔය ටික දාලා එකතු කරාම එනවා ඔයගොල්ලන් ත්‍රිකෝණ ගාන 15යි. ඒක රෝම ඉලක්කමෙන් x වේ. මේ භාජනයේ අඩංගු ජල ප්‍රමාණය ලීටර් 2ක් වීමට තව කොපමණ ජල ප්‍රමාණයක් දැමිය යුතුද? පොතේ මේකේ තියෙන්නේ 500යි 10යි මැද ඒ කියන්නේ 850යි. ලීටර් 2ක් කියන්නේ මිලිලීටර් 2000ක්. 2000න් මොකද කරන්නේ? 750ක් අඩු කරා. 1250. ලීටර් 2ක් වෙන්න තව ඕනි මිලිලීටර් 1250ක්. හරි. මෙහි ඇති මුළු රූපයේ ප්‍රමාණය 0.8ක් පාට කරන්න කියලා කියනවා.
මෙතන කොටු 10ක් තියෙනවා. 10න් අපි මොකද කරන්නේ 8ක් පාට කරන්න ඕනේ. ඒතර 4ක් ඉතුරු වුණා නම් හරි. යට 4 ඉතිරි කරලා උඩ ටික පාට කරමු අපි. පාට නොකල කොටස භාගයක් ලෙස. ඒතර 10න් 8ක් පාට කරාම තව ඉතුරු වෙනවා. ඉතුරු වෙනවා කීයද? 2ක්. 4 නෙවෙයි 2ක් ඉතුරු වෙනවා පුතේ. 10න් තියෙන 10න් 8ක් පාට කරලා 2ක් ඉතුරු වෙන්න ඕනේ. ඒතර 10න් 2යි. හරිනේ? right. පටල ගන්න පා උඩ ගානේ හරියට හදා ගන්න. 10න් 8ක් පාට කරාම කොටු 2ක් ඉතුරු වෙනවා. ඒ කියන්නේ 10න් 2යි කියලා තිබ්බනම් තමයි හරි. 46 වෙනි ප්‍රශ්න බලන්න. සචින් කෙවිඳු එකම පන්තියේ දරුවන් දෙදෙනෙකි. නමුත් සචින් පන්තියේ බර අඩුම ළමයා වන අතර කෙවින් බර වැඩිම ළමයා වෙයි. සචින්ගේ බර කිලෝ 12 ග්‍රෑම් 750ක් නම් කෙවිඳුගේ බර කොපමණද කියලා අහනවා. එකම පන්තියේ දරුවන් දෙදෙනෙකි. ඕකේ. නමුත් සචින් පන්තියේ බරින් අඩුම ළමයා වන අතර කෙවිඳු බරින් වැඩිම ළමයා වෙයි. සචින් බර කිලෝ 12යි නම් කෙවිඳුගේ බර කොපමණද? දෙදෙනාගේ බර අතර වෙනස 18යි 200යිලු. එන මොනවද කරන්නේ? 12යි 750ට මේ බර අතර වෙනස 18යි 320. හරි බලගන්න පුතේ 12යි 750ට මේ 18යි 320 එකතු කරා 0යි 9යි 10න් 0යි 10යි 11යි 3යි කිලෝ 31යි ග්‍රෑම් 90. තනුක පෙරවරු 8:45ට ආරම්භ කළ වැඩක් 3:20ට දක්වා අඛණ්ඩව කරන ලදී. එය ඩිජිටල් වෙලාවෙන් ලියන්න කියනවා පුතේ. වලියවද බලන්න 15:20යි කියලා. තේ ගත කළ කාලය අහනවා 15:20න් අඩු කරන්න 8:45ක්. පුතේ 20න් 45ක් බෑ පැයක් ඉල්ල ගන්න 60යි 20යි කියන්නේ 80යි. ඕකෙන් 45ක් අඩු කරන්න. 10න් 5ක් 5යි 7න් 4ක් 3යි 35යි. මෙතන 14 තියෙන්නේ 14යි කියන්නේ 6යි. උත්තරේ පැය 6යි මිනිත්තු 35යි. වෙනුකි ළඟ තිබූ මුදල රුපියල් 276කින් භාගයක් සිතුල ඉල්ලාගත් පසු ඉතිරි මුදලින් 3න් 2ක් පන්සලට පූජා කරන ලදී. සිතුල ඉල්ලාගත් මුදල වෙනුකි ළඟ තිබ්බේ මේ ගානේ. එකෙන් භාගයක් සිතුල ඉල්ලගත්තලු 276න් භාගයක් 1යි 2යි 0යි 3යි 7යි 6යි ඉතිරි 1යි 16ට 8යි. එහෙනම් සිතුල ඉල්ලගත්තේ 138යි. ඉල්ලාගත් පසු ඉතිරි මුදලෙන් 3න් 2ක් පන්සලට පූජා කරාලු. එහෙනම් භාගයක් ඉල්ලගත්තා කියන්නේ පුතේ 138 නම් ඒ ඉතිරි භාගෙත් 138නේ. ඒකෙන් 3න් 2ක් හොයන්න 3න් බෙදන්න 3 ඒවා 4යි 12යි ඉතිරි 1යි 18ට 3 ඒවා 6යි 18යි ඉතිරි 0යි 46 දෙකෙන් ගුණ කරන්න 46 ඒවා 2ක් 92. රුපියල් 92ක් පන්සලට පූජා කරා. ඊළඟ ප්‍රශ්නය අහනවා පුතේ. වර්ෂ 4ක් තුල ගම්පහ දිස්ත්‍රික්කයේ වී ගොවිතැන අක්කරයට වී මුසල් 100කට වඩා ලබාගත් ගොවීන් සංඛ්‍යාව පහත දැක්වේ. 2020 වර්ෂයේ වී මුසල් 100ට වඩා ලබාගත් ගොවීන් 35කි. එහෙනම් ඒක ප්‍රස්ථාරයේ දක්වනු 35 කියන්නේ පුතේ 40යි 30යි අතර වෙන්න ඕනේ. එතන මෙන්න මේ අදාළ කොටුව පාට කරගත්තා නම් හරි. එම ඒ අනුව 2025 වර්ෂයේදී මේ ඉලක්කය සපුරන ගොවීන් ගණන කීයක් විය හැකිද? පුතාලා බලන්න මේක රටාවක් තියෙන්නේ 15යි 18යි 19යි 25යි මේක 35යි මෙයා 45යි.
එහෙනම් 22 55යි. 23 65යි. 24 75යි. 25 85යි. එහෙනම් පුතේ 25 නෝනේ ගොවීන් 85 දෙනා. පෙරකීමේ හැකියාව සම්බන්ධ ගැටලුව. හොඳයි. එහෙනම් දුවේ පුතේ ඔයගලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මේ ආකාරයෙන් අවසන් කරමි. හැමෝටම ආයුබෝවන්.